Hi guys, welcome back to another gameplay video. අද මම ගෙනල්ලා තියෙන්නේ GTA San Andreas වල gameplay video review එකක්. අද අපි පොලිසිය අවශ්‍ය ගන්න තමයි හදන්නේ. බලමු අපි අද කොහොමද වෙයිද කියලා. මුලින්ම අපි වාහනයක් ගමු, පොලිස් බයික් එකක් ගමු. පොලිස් බයික් එකක් අරගෙන බලමු. අපි ගායිස් පොලිස් බයික් එක ගත්තා. පේනවද ඔයාලා රෝඩින් තරුවකුත් පත්තු වෙලා තියෙන්නේ. ගිහිල්ලා වැදුනා. ගණන් ගන්න එපා ගායිස්. අපි මම පළවෙනි පාරට මේක ගහන්නේ. ඒ දේවල් ගණන් ගන්න එපා. අපි යමු. පොලිස් තරුව නිවා ගත්තා. තරුවක් අරගෙන අපි යමුකෝ. ලස්සන කාර් එකකුත් තියෙනවා මේ ළඟ පාතම. එහෙනම් ඔයාලා වීඩියෝ එක බලාගෙන ඉන්න. කොහෙවත් යන්න එපා. මම බලාගෙන ඉන්න. ඔව් ගායිස් අපි වැටුණා. ඒක ගණන් ගන්න එපා. අපි එයාපෝට් එකට යමු. එයාපෝට් එකට ගිහිල්ලා ප්ලේන් එකක් ගමු. අපි මේ කැබ් එක ගමු, පොලිස් කැබ් එක. ඒක පහ වුණා, දැන් කරන්න දෙයක් නැහැ. අපිට මේ කම්මැලි නිසා අපි එක්කෙනෙක් අල්ලන්න මෙයාමු. දෙක ඔබපුවම ඔයාලට පුළුවන් පොලිසියෙන් අල්ලන්න. මම දැන් ඔයාලට ඔබලා පෙන්නන්නම්. ඔයාලට දැන් පේනවා ඇති මැප් එකේ පෙන්නනවා මේ රතු පාට ටිකක් කොටුවට. ඒකේ තමයි ඒ යන පැත්තේ තමයි එයා ඉන්නේ. වාහනයක තමයි යන්නේ එයා. ළඟින්ම අපි යනවා. අපි චුට්ටක් ස්ලෝ එකේ යමු. ඔන්න මුහුදට වැටුණා. කමන්නේ අපි ආපහු බලමු. අපි බලමු අපි ඉතින් අල්ලමු කවුරු හරි. අපි මේ වාහනේ ගමු. පොලිස් බයික් එකකුත් එනවා එහා පැත්තෙන්. අයි පොලිස් බයික් නම් ගන්නෙ නෑ. අර වාහනේ අල්ලගමු ගිහිල්ලා. අපේ ටයිම් ඉවර වුණා. අපි යමු දැන් එයාපෝට් එකට. අපි මේ කැබ් එක ගමු. මේ කැබ් එකත් ලස්සනයි. මම ඔයාලට මේ GTA San Andreas වලත් වීඩියෝ රිවිව්ස් ගේනවා. IGI gun game එකේ රිවිව්ස් දෙනවා. මම රිවිව් වීඩියෝ එකක් දාලා තින්නේ. ඒකත් මගේ පේජ් එකට ගිහිල්ලා බලන්න. අයියෝ යා ළමයි පොලිසියෙන් අල්ලගන්න ගියේ අපිව. අපි කොහොම හරි ගියා. බලමු පොලිස් තරුවෙකුත් පත්තු වුණා. උඩින් වේගෙ දීලා යමු. ඔයාලගේ තවත්
GTA San Andreas GTA 5 ගහන කට්ටිය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් ගහගෙන යන්න. තාම පොලිස් තරුව නම් නෙවුන්නේ නැහැ guys. බලමු ඉස්සරහට මේ වාහනේත් ලිස්සනවා. ඔයාලට ලේසියෙන්ම තරුව නිවා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි කන්දකට ගියපුවාම ඒ කන්දේ මුදුනටම නගින්න ඕනි. එතකොට මේ පෙන්නනවා තරු නිවෙනවා එකින් එක. පාස්වර්ඩ් උත් තියෙනවා මේකට. පාස්වර්ඩ් නම් මම දන්නේ නැහැ. තරු දෙකකුත් පත්තු වුණා guys. තව පොලිස් කාර් එකකුත් ආවා. දැන් පේනවා නැති ඔයාලට අපි ඉන්නේ එයාපෝට් එකේ. එයාපෝට් එකේ යන ගමන් හිටියේ එකපාරම පෙරළුණා. මෙන්න guys පොලිස් කාර් එකකුත් යනවා. මේ වගේ දෙයක් වුණොත් guys ඔයාලා ඉක්මනට බහින්න ඕනේ වාහනේ අනිත් පැත්තට පෙරළුවොත්. එතකොට වාහනේ ගිනි ගන්න ඉඩ තියෙනවා. පොලිස් බයික් එකකුත් එහා පැත්තේ තියෙනවා. ඒ බයික් එක අපි ගමු. එතන තිබුණ බයික් එක නම් අරන් ගිහිල්ලා තියෙනවා. අපි දැන් උපරිම ස්පීඩ් එකකින් යමු. අපි බයික් එකකුත් ගමු ගිහිල්ලා එයාපෝට් එක ගාව ලස්සන බයික් තියෙනවා. එයාපෝට් එකේ පාක් එක පැත්තේ. guys ලිස්සනවා මේ වාහනේ. ලිස්සනවා guys වාහනේ නම් ගණන් ගන්න එපා. ඒක නම් මම ඔයාලට කාර් ගේම් එකකට වීඩියෝ රිවිව්ස් දෙනවා. වීඩියෝ රිවිව්ස් වලින් මම IGI දෙනවා, GTA San Andreas දෙනවා. ගොඩක් දෙනවා මම වීඩියෝ රිවිව්ස්. මම මේ GTA San Andreas පළවෙනි වතාවට ගහන්නේ. පොඩි අඩුපාඩු තියෙයි. අපි දන්නේම නැතුව එයාපෝට් එකක් පහු කරගෙන යනවා. ඇවිල්ලා මේ හරිය මගේ මතක හැටියට බයික් එකක් තියෙන්න ඕනේ. අද ඒ බයික් එක නැහැ. පොලිස් දරු දෙකයි තාම guys. පොලිසියත් පන්නනවා හොඳටම. අපි වෙන වාහනයක් ගත්තොත් අපිට පේන් ෂොප් එකකින් පාට වෙනස් කරගන්න තිබුණා. එතකොට මේ අපිට පුළුවන් ලේසියෙන්ම පොලිස් තරු නිවා ගන්න. guys පොලිසිය නම් වෙනවා පිටිපස්සෙන්ම. බයික් එකකුත් තිබුණා guys. අපේ බයික් එක ගමු. guys පොලිසියෙන් නම් වෙඩි තියනවා හොඳටම. බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. පොලිසිය නම් වෙඩි තියනවා හොඳටම. බයික් එකකුත් ගත්තා අපි. වීල් එකකුත් ගහගෙන යමු. guys බයික් එකේ වැදුනා ගිහිල්ලා ගණන් ගන්න එපා. guys පොලිසියෙන් ටයර් එකට වෙඩි තියලා තියෙන්නේ. ඒ නිසා මේ බයික් එක ලිස්සනවා. ඒක වැඩි ගණන් ගන්න එපා. හැප්පුණත් කරන්න දෙයක් නැහැ කියලා යන්නේ. මෙන්න පොලිස් වාහනයක් තවත් තිබ්බා. ලිස්සනවා guys. අපි දැන් පොලිසියට අහු වෙලා බලමු. පොලිසියට අපි ගහමු. guys පොලිසියට අහු වුණේ නැහැ මැරුණා. එහෙනම් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු.